මගේ ආදරණීය යාළුවන් හැමෝටම කොහොමද ඉතින්? අද මං ඔයාලට අරන් එන්නේ වෙනස්ම විදිහේ බ්ලොග් එකක්. ඒ තමයි අවුරුද්දකට සැරයක් අපේ පැත්තේ පැවැත්වෙනවා කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වන පෙරහැර. හුරුළු කතරගම දේවාලය නැත්නම් හුරු දේවාලය මං ඔයාලට පෙන්නලා තියෙනවා කලින් වීඩියෝ වල. ඉතින් ඒකට සූදානම් වෙන විදිහ තමයි මේ තියෙන්නේ. මේ හදන්නේ කොහොම කලේ. ඉතින් කොහොම කලේ නටන අයට අපි කොහොම කලේ හදන්න උදව් කරා. පේනවනේ වැඩේ ලේසි නෑ. මේ තියෙන්නේ ඒ විදියට හදපු කොහොම කලේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම හදලා ඉවර නෑ තාම. ඒ වගේම තමා කොහොම කලේ නැටුමත් එක්ක අපේ නංගිලා ටිකක් නටනවා මොනර නැටුමක්. ඉතින් එයාලට ඕන දේවල් තමයි මේ හදන්නේ. මේ තියෙන්නේ ඒ විදිහට හදපු මොනර ඔලුවක්. මම ෂෝට් වීඩියෝ වලත් දාලා තිබ්බ එයාලගේ නැටුම. මේ තියෙන්නේ ඒ නැටුමට අවශ්‍ය අර මොනරගේ පිහාටු. ඉතින් මේ පිහාටු එකින් එක තමයි හොයාගෙන ඔය විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ලොකුම පිහාටුව හදන විදිහ. ඉතින් දකින්න තරම් වැඩේ ලේසි නෑ. ලොකු කැපකිරීම් ගොඩක් කරා හැමෝම. ඉතින් මේ අවසානයේ තව ටිකක් ඒ පිහාටුවට ඕන දේවල් හදන ගමන් තමයි ඉන්නේ. ඔය ඉන්නේ ඉතින් අපේ අම්මයි නැන්දා කෙනෙකුයි. ඔන්න යාලා පෙරහැරට සූදානම් වෙනවා. මේක නම් මං හොරෙන් ගත්තේ. මේ තමයි පෙරහැර දවස. මම මෙතන වීඩියෝ එකක් කලින් අරන් ඇවිත් තියෙනවා ඔයාලට බලන්න. මේ දවසයි අද දවසයි කොච්චර වෙනස්ද කියලා. කානිවල් තියෙනවා. සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ මේ පෙරහැර භූමියම. ඉතින් ඔය ආස්සේ අපි තැනින් තැනට ගිහිල්ලා ඒ දේවල් බලාගත්තා පෙරහැර එනකම්. දේවාල භූමිය මන් දැක්ක ලස්සනම තැනක් තමයි මෙතන. හැබැයි කාටවත් මං ඉන්න වෙලාවෙ නම් මේ ටෙඩි බෙයා ගන්න බැරි වුණා. හුරුළු කතරගම දෙවියන් වෙනුවෙන් අවුරුද්දට එකපාරක් අනිවාර්යෙන් මේ වගේ කානිවල් එකක් තියලා පෙරහැර පවත්වනවා. ඉතින් අපේ හුරුළු වැවෙන් පෝෂණය වෙන හැමෝම ඒ දවසට පෙරහැර බලන්න එන්න. ඒ වගේම තමයි මේ දේවල් වලට සහභාගී වෙන්න අමතක කරන්නේ. පොඩි ළමයි කියලා නෑ, ලොකු ළමයි කියලා නෑ, වැඩිහිටියෝ කියලා නෑ. හැමෝම මේ දවසට එනවා මේ හුරුළු කතරගම භූමියට. දවස් 5ක් තියෙනවා. මම දවස් 2 ගියා. ඒ දවස් 2 මම දැක්ක දේවල් තමයි මම ඔයාලත් එක්ක අද මේ විදිහට බෙදා ගන්නේ. මේ තියෙන්නේ කානිවල් එකේ හැමෝගෙම ඇහැ ගැටුණු දෙයක්. මම නම් ගියේ නෑ. දකිද්දිත් කැරකෙනවා වගේ බලාගෙන ඉද්දිත්. ඒ නිසා ගියේ නෑ. ඒ වුණාට ගියා දිහා බලාගෙන අපිත් හිටියා. පෙරහැර භූමියේ චූටි ළමයිට නම් යන්න තිබ්බ එකම දේ තමයි මෙන්න මේ කෝච්චිය. මං හිතන්නේ හැමෝම ගියා. ඕක ඉතින් බල බල ඉන්න ගමන් පෙරහැරත් දේවාල භූමියට ලං වුණා. දවස් 2 දේවල් මම ඔයාලට පෙන්නනවා. ඒ වගේ හැමදේම නෙවෙයි මට හොඳයි කියලා හිතිච්ච පොඩි පොඩි වීඩියෝ ටිකක් තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. දායකත්වයේ සපයන නිසා උදේ ඔබටත් අපේ කතරගමදී ඒ වගේ අපිට බලන තරම් දකින්න තරම් මේ බෝල කරකවන එක උරුළු කතරගම මහා දේවාලයේ ආස්තියේ රාජ්‍යෝලි පිරිවෙල සඳහා එක්කාසී තිබෙනවා. මෙතන විශේෂත්වය වෙනද නම් බොර කකුල් ගන්න පිරිමි අය. ඒ වුණාට චූටි ගෑල් ළමයිනුත් මේ සැරේ පෙරහැරේ බොර කකුල් ගියා.
ඔතන උඩින් පේන ලයිට් දාලා වගේ හුරුව කතරගම දේවාලය. මෙතන විශේෂත්වය තමයි ඔය ත්‍රිශූලය අතේ තියාගෙන ඉන්න කෙනා කටු ගහගෙන ඉන්නේ. ඒක ඈතට පේන්නේ නැහැ. පෙරහැරක ඉතින් අනිවාර්ය අංගයක් තමයි අලි කියන්නේ. ඉතින් අපේ පෙරහැරටත් මේ සැරේ අලියෙක් ගෙන්නලා තිබ්බා. මෙයා චූටි පැටියෙක් මං හිතන්නේ. අපි පොඩ්ඩක් රත්නපාල ගුරුතුමනගේ මේ විශ්වාසකර කණ්ඩායම පෙරහැර අලංකාර කිරීම සඳහා ඉතින් ඔය නැටුම් ටීම් අස්සේ මෙන්න මේ චූටි බබත් ලේසියෙන් නැටුම අතෑරියේ නෑ. එයාට පුළුවන් විදිහට එයා ලස්සනට කට්ටිය නටන දිහා බලාගෙන උපරිම සාධාරණයක් ඉෂ්ට කරා ඒ නැටුම් කණ්ඩායමට. මේ තියෙන ඉතින් අපි හදපු කොහොඹ කල එහෙම දකිද්දී හිතට මාර සතුටක් දැනෙනවා. ඒ වගේම තමා මේ දවස් 5ේම තිබ්බ කොහොඹ කල වලින් උසම කොහොඹ කල ටික තමයි මේ ඇනවුන්ස් එකේදීත් ඒක කියවුණා. ඉතින් අපිට ඒ ගැන සතුටුයි. මොකද අපි දායකත්වයක් දැක්වුවානේ මේකට. ඒ හින්දා ඉතින් සතුටුයි එහෙම දකිද්දී. පූජා පෙරහැරේ නර්තන කණ්ඩායම. ඒ නිසා අද අපි මේ කටයුත්ත නැවතවතාවක් අපිට දකින්නට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔය තියෙන්නේ අපි හදපු මොනර තටු. ඉතින් මාරම මහන්සියක් දැරුවා ඔය මොනර තටු හදන්න. උත්සාහය සාර්ථකයි. දකිද්දී ආස හිතෙනවා, ආඩම්බර හිතෙනවා. අපිටත් වැඩි මහන්සි වෙච්ච අය ඉන්නවා මේ දේ කරන්න. පොලිටි රන්දෝලි පෙරහැර හතරට වඩා හත්වෙනි රන්දෝලි පෙරහැර අවසන් මහා රන්දෝලි පෙරහැරේ උන්සින් ගැටීම කොහොමද කල මේ ටීම් එකේ ඉස්සරහම ඉන්න චූටි බබා බලන්නකො. එයා අනිත් අය දිහා බලලා උපරිම එයාත් අර කලින් මම කියපු කෙනා වගේම උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න බලනවා. නැටුමට චූටි වුණත් මාරම ලස්සනට ඒ විදිහටම නැටුම ඉවර කරනවා. ඒ ස්ටෙප් ටික හරි විදිහටම ගන්නවා එයාට පුළුවන් විදිහට. ඒ අස්සේ ඉතින් මෙන්න මේ වගේ සමහර පිරිමි ළමයිනුත් ඉතින් ඔය වෙස් මූණු දාගෙන නටනවා. මොකද ඉතින් සංගීත කණ්ඩායම් ඇවිත් තියෙනවනේ. එයාලා ඉතින් විනෝදෙට නටනට යනවා. මේකත් අලුත් අංගයක් මම පෙරහැරේ දැක්ක. මේකට නමක් නම් කිව්වා. ඒ වුණාට මට හරියට මතක නෑ මොකද්ද කියලා. මොනවා හරි චරිතයක් තමයි මේ රඟ දක්වන්නේ. මාත් හරියටම දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් කියන්න. අපිට මේ මනාවට දක්වන්නට ලැබෙන්නේ. මේකේ කාවදී නර්තනයට පිටුපත් මේකේ මම දැක්ක විශේෂම දේ තමයි මේ අස්සයා මේ ටීම් එකේම එක්කෙනෙක් වෙන්න ඇති මේ. එයා උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න බලනවා මේ නැටුමට. ඇත්තනම දකින අයගේ හිත සතුටු කරන විදිහට එයාට හම්බෙච්ච කාර්යය ලස්සනට කරනවා. ඒකට හැමෝගෙම හිත ගියා මං හිතන්නේ මේ නැටුම් කණ්ඩායම
ළඟ. කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා මේ පෙරහැරේ 90%කට 95%කටම වඩා නටන්නේ මේ අපේ හුරුව පෝෂණය වෙන මේ පෝෂණ කලාපයේ ඉන්න මිනිසුන්ගේ දරුවෝ වැඩිහිටියෝ පොඩි අය හැමෝම ආසාවෙන් භක්තියෙන් කරන දෙයක් තමයි මේ පෙරහැරේ නටන එක. ඉතින් අපි පොඩි කාලේ නටලා තියෙනවා. දැන් ඉතින් බලන්න යනවා. ඉතින් මම මේ පොඩි දේවල් ටිකක් තමයි පෙන්නුවේ. මීට වැඩිය ගොඩ නැටුම් තිබ්බා. ඉතින් හැමදේම පෙන්වන්න බෑනේ. ඔය ඒ වගේම තමයි ඔය පේන්නේ නැටුම් ටීම් එකක්. ඒ දෙන්න හැම සැරේම ගෙන්නනවා මං හිතන්නේ. ඒ වගේ ගෙන්නන ටීමුත් තියෙනවා ඉතින් මේ වෙනුවෙන්. ඉතින් මේ වගේ තවත් ලස්සන vlog එකකින් මං ඔයාලත් එක්ක ආයෙත් හමු වෙනවා. එතකන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. විඳින්න තියෙන ජීවිතේ විඳින්න හුරු වෙන්න සතුට හොයාගන්න පුළුවන් Tamanටම තමයි.